Welcome to my YouTube channel. හයි මං අද අරන් ආවේ සිංගක්කුලේ අයියනායක දේවාලේ වාර්ෂික දේවාලේ මංගල්‍ය ගැන. හැබැයි මම මේක අප්ලෝඩ් කරද්දී දේවාලේ මංගල්‍ය නම් ඉවර වෙලා තියෙයි. ඉතින් අද අපිට ඇත්තටම සිංහල අලුත් අවුරුදු වගේ. මොකද අපිට හුඟා කාලයකට පස්සේ තමයි ගොඩාක් අයව හම්බෙන්නේ. ගොඩාක් අය සිංගක්කුලේ අයියනායක දේවාලේ මංගල්‍ය නම් අමතක නොකරන තරම්. ඉතින් අපි ඊට පස්සේ හොම බුදුන් වඳින්නත් ගියා. ඉතින් ඉවර වෙලා අපිට හම්බුණා අපේ සිංගක්කුලේ ගමට ලොකු ආඩම්බරයක් ගෙනත් දීපු කියුට් ෆැමිලි එකක්. මේ ඉන්නේ මිනෝත් දානුක අයියා. ශ්‍රී ලංකා නැෂනල් ක්‍රිකට් ටීම් එකේ කීපර් කෙනෙක් විදිහට තමයි අයියා ප්ලේ කරන්නේ. ඊට පස්සේ අපි ඉතින් රවුමක් දාන්න ගියා. චූටි කාලේ නම් ඉතින් ලිස්ට් හදාගෙන අපි ලෑස්තිලා ඉන්නේ දේවාලේ මංගල්‍යයෙන් මේවා ගන්නවා කියලා. ඒ කාලේ මතක් වෙද්දිත් සුන්දරයි. ඊට පස්සේ ඉතින් අපි ආයේ රෑ තමයි දේවාලේ බලන්න ගියේ. බලන්නකො ලයිට් දාලා ලස්සන. ඉතින් ඊට පස්සේ අපිත් එක්ක එකතු වුණා සුමුදු අක්කයි චූටි. ඔන්න අපි කට්ටිය එකතු වෙලා තමයි දැන් රෑ දේවාලේ බලන්න යන්නේ. මේ ඉන්නේ අපේ ෆැමිලි එක. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ අයියනායක දේවාලේ චාරිත්‍ර ඉටු කරන විදිහ බලන්න. සිංහල බෞද්ධ අපේ ආගමික සහ සංස්කෘතිමය වටිනාකමක් තියෙන මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර දකිද්දී හිතට හරියම ගෞරවාන්විත හැඟීම් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ දේව ආභරණ වඩම්මන පෙරහැරක් ගම මැදින් යනවා. ඒ අතරතුර ගමේ පැරණිම ගොවිතැන් කරන ගෙවල් වල දානයන් දෙන්න පටන් ගන්නවා. මේ ඉන්නේ මට දේවාලේදී හම්බුණ මගේ ආදරණීය යාළුවෝ කීප දෙනෙක්. ආදරේ යාළුවා හැමෝටම. ඔන්න ඉතින් මේ වගේ ලස්සන පෙරහැරකින් නැවතත් දේව ආභරණ දේවාලයට වඩම්මනවා. අපි ඉතින් පෙරහැරත් බලන ගමන් දේවාලේ රවුමක් දැම්මා. මේ ඉන්නේ මගේ අයියයි අක්කයි අක්කගේ නංගි බබයි. මේ ඉන්නේ අපේ හොරවඩුන්නේ ඉඳන් ආපු මාලිලා සෙට් එක. මේ තමයි අපේ හොරවඩුන්නේ මාමගේ චූටි පුතා. ඉතින් අපි මේ ලස්සන මල් වෙඩිත් බලාගෙන ගෙදර එන්න ආවා. බයි බයි එහෙනම්.